හරි. එහෙනම් ළමයි පටන් ගන්න ඔය බයෝලොජියේ ප්‍රභා සංශ්ලේෂණය තමයි අද මම පටන් ගන්න හදන්නේ. හරිද? තේරෙනවද බෝඩ් එක? පොඩ්ඩක් පැහැදිලි තේරෙන දෙයකින් මම හිතනවා. හරි? ප්‍රභා සංශ්ලේෂණය තමයි අද පටන් ගන්න හදන්නේ. හරිද? ඒතකොට ප්‍රභා සංශ්ලේෂණයට අදාළ නෝට් එක මම ඔයාලට දීලා තියෙන්නේ. හරිද? ඒතකොට ඔයාලේ නෝට් එක කොටිය ලියාගෙන ඇත්තේ. හරිද? දැන් ඒතකොට අපි යන්නේ මේ නෝට් එකේ තියෙන දේවල් මම විස්තර කරලා දීලා ප්‍රභා සංශ්ලේෂණයේ අවශ්‍ය මොකක්ද ප්‍රැක්ටිකල් ටික පොඩ්ඩක් විස්තර කරන්න ගන්න. මේ ප්‍රැක්ටිකල් ටික ගන්න වැඩ. හරිද? එතකොට මුලින්ම බලනවා මේ බෝඩ් එක ලියාගත්තා මන්ට පහසුවට. අද අපි කරන්නේ බලන්න. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද කලින් අපි දැනගන්න ඕන එක දෙයක් තමයි ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධව තියෙන ප්‍රධාන කරුණු ටික. හරිද? බලන්න. ඔයාලා ප්‍රභා සංශ්ලේෂණය කියන එක පටන් ගන්නේ ශාක පස්සේ නේද? එතකොට මේ මම කියන පොඩක් හොඳට බලන්න. හරිද? තේරෙනවද නේද? බලන්න. මේ තියෙන ශාකයක්. හරිද? මේ ශාකයක මම එක පත්‍රයක් වෙනම ගත්තා. වෙනම අරගත්ත ඔයාලට මේක ගැන පැහැදිලි කරන්න. බලන්න මේක මේ දවල් කාලේ කියන්නේ රාත්‍රී කාලේ නෙමෙයි උදේ කාලේ වගේ හොඳට වෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ සූර්යයා. හරිද? සූර්යයා තියෙන. බලන්න එනවනේ. ශාකවල මුල් වලින් ජලය අවශෝෂණය කරගන්නවා. ශාකවල මුල් වලින් මොකද කරන්නේ? ජලය අවශෝෂණය කරන්නේ. ජලය අවශෝෂණය කරගන්නවා. එහෙම මොකද්ද වෙන්නේ? ඒක කෙලිම ශාක පත්‍රයට යනවා. ඒ වගේම මෙතන ශාකයේ තියෙනවා පූටිකා කියන විවයක්. ඒ පූටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් කැමති වායුව ශාක පත්‍රය තුළට ගන්නවා. ශාක පත්‍රය තුළ කොහොමද තියෙනවා හරිත ප්‍රද. හරිද? හරිත ප්‍රද කොහොමද තියෙනවා ඊට පස්සේ සූර්යාලෝකය ඕම හම්බ වෙනවා. එතකොට සරලව මෙතන වෙන දේ බලන්න. ජලය කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍ය ලෙසගෙන හරිද? හිරුවැලිය හරිද? හිරුවැලිය වැටෙනවා ප්‍රතික්‍රියාවට. හිරුවැලිය ශාකයේ තියෙන හරිත ප්‍රද උපයෝගී කරගෙන මොකද හදන්නේ? ග්ලූකෝස් සහ ඔක්සිජන් හදන ක්‍රියාවලියට අපි කියනවා සරල ප්‍රභා සංශ්ලේෂණය කියලා. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ සරලව මොකද්ද? ජලය කාබන් ඩයොක්සයිඩ් මූලික අමුද්‍රව්‍ය ලෙසගෙන. හරිද? හිරුවැලිය හරිත ප්‍රද මගින් සිදු කර අර ග්ලූකෝස් සහ ඔක්සිජන් නිපදවන ක්‍රියාවලියට අපි කියන සරල ප්‍රභා සංශ්ලේෂණය කියලා. හරිද? එතකොට මේ තියෙන ප්‍රභා සංශ්ලේෂණය වචනයෙන් කිව්වොත් මොනවද කියන්නේ? වචනයෙන් කියන්නේ වචනයෙන් කියන සූත්‍රය ලියුවොත් මොනවද කියන්නේ? මේ තියෙන මොකද්ද? මේ තියෙන්නේ සරලව ඔයාලට දීලා තියෙනවා අර මොකද්ද? මගේ නෝට්ස් එකේ මම දාලා ඇති. අර මේ තියෙන්නේ වචනයෙන් සහ සූත්‍ර ලියන විදියක් තියෙනවා. මේ තියෙන්නේ අර මේ මූල ද්‍රව්‍ය උපයෝගී කරගෙන හදන එක. හරි ඒ කියන්නේ H2O කාබන් ඩයොක්සයිඩ් CO2 හිරුවැලිය හරිත ප්‍රද ඊට පස්සේ ග්ලූකෝස් හැදෙන්නේ බලන්න ග්ලූකෝස් C6 H12O6යි O2 කියලා වෙනම ඔක්සිජන් හැදෙනවා. ඒතකොට මම මේ 6 දාලා තියෙන තුනකට මේ කරලා තියෙන්නේ මොකද්ද? මේ කරලා තියෙන්නේ ප්‍රතික්‍රියා සමතුලිත කිරීම. හරිද? ඒ කියන්නේ මේ පැත්තේ තියෙන දේවල් මේ පැත්තට සමාන කරලා. මේ පැත්තේ හයිඩ්‍රජන් ගාන සමානයි මේ පැත්තේ හයිඩ්‍රජන් ගානට. මේ පැත්තේ ඔක්සිජන් ගාන සමානයි මේ පැත්තේ ඔක්සිජන් ගානට. මේ පැත්තේ කාබන් ගාන සමානයි මේ පැත්තේ කාබන් ගානට. ඒකට අපි කියන ප්‍රතික්‍රියා සමතුලිතයි කියලා. ඒ කියන්නේ මම කියලා තියෙන මේ තියෙන ප්‍රතික්‍රියාවට ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට දායක වන දේවල්. එතකොට මේ පැත්තේ වෙන්නේ මොකද්ද? මේ පැත්තේ වෙන්නේ ප්‍රතිඵල. හරිද? එතකොට ඔයා තේරුම් ගන්න ඕන ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය මොකද්ද? ප්‍රධාන ඵලය වෙන්නේ කවුද? ග්ලූකෝස්. හරිද? ග්ලූකෝස්. මේ ග්ලූකෝස් හරිද? මෙහෙම තියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ හදු සැරින්. හරිද? එක විදිහට ග්ලූකෝස් විදිහට තියන්නේ පිස්තේ බවට පත් වෙනවා. සුක්‍රෝස් ලෙස පිස්තේ බවට පත් වෙනවා. හරිද? ඒක ඉස්සරහට ඉස්සර ගන්න. පිස්තේ බවට පත් වෙනවා. සුක්‍රෝස් ලෙස ප්‍රවාහණය වෙනවා. හරිද? ඊට පස්සේ අතුරු ඵලයක් තමයි ඔක්සිජන්. හරිද? ප්‍රධාන ඵලය මොකද්ද? ප්‍රධාන ඵලය ග්ලූකෝස්. අතුරු ඵලය මොකද්ද? අතුරු ඵලය ඔක්සිජන්. පැහැදිලිද වැඩි? මම හිතන පැහැදිලි කියලා. හරිද? ඕක තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා සරලව වෙන්නේ. හරිද? එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියලා සරලව වෙන්නේ මේක. හරිද? මම මේක මකන්න. හරිද? මේකට තමයි මකන්න. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මේක. එතකොට ප්‍රභා සංශ්ලේෂණය ඔය මම සූත්‍ර ටික මුලින් දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ මම නෝට් එකේ දීලා තියෙන බලන්න. හරිද? ප්‍රභා සංශ්ලේෂණය සඳහා බලපාන සාධක. මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයට බලපානව නේද? ආලෝකයේ සූර්යාලෝකයේ බලපාන. හරිත ප්‍රදත් බලපාන. හරිද?
ජලයත් බලපානවා කාබන් ඩයොක්සයිඩුත් බලපානවා. ඔන්න මම ලකුණු කරපු ටික තමයි බන් ප්‍රවාහ සංශ්ලේෂණයට ප්‍රධාන වශයෙන් බලපාන දේවල්. අහුවොත් ප්‍රවාහ සංශ්ලේෂණයට බලපාන සාධක කියලා මෙන්න මේ ටික ලියන්න ඕන. මොකද්ද? ජලය බලපාන, කාබන් ඩයොක්සයිඩ් බලපාන, නිර්වැලිය බලපාන, හරිත ප්‍රතිගිනය බලපාන. හරිද? හරිත ප්‍රතිගිනය බලපාන. හරිද? ඊළඟට බලන්න ප්‍රවාහ සංශ්ලේෂණයේදී සිදුවන ශක්ති පරිවර්තනය. ප්‍රවාහ සංශ්ලේෂණයේදී සිදුවන ශක්ති පරිවර්තනය. ප්‍රවාහ සංශ්ලේෂණයේදී වෙන්නේ ශක්ති පරිවර්තනය මෙච්චරයි. මොකද්ද ශක්ති පරිවර්තනය? ප්‍රවාහ සංශ්ලේෂණයේදී වෙන්නේ හරිද? සූර්යාලෝකය. නැත්නම් අපි ඒකට කියනවා මොකද්ද? ආලෝක ශක්තිය. නැත්නම් අපි සාමාන්‍යයෙන් කියමු සූර්ය ශක්තියනේ. සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය මොන ශක්තිය විදිහකට පරිවර්තනය වෙන්නේ? සූර්ය ශක්තිය කෙලින්ම රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙනවා. රසායනික ශක්තිය. මම කියන එක පැහැදිලිද? සූර්ය ශක්තිය කෙලින්ම මොන ශක්තිය බවට පත් උනේ? රසායනික ශක්තිය බවට තමයි පරිවර්තනය වුනේ. හරිද? ඒක තමයි ප්‍රවාහ සංශ්ලේෂණයේ ශක්ති පරිවර්තනය. මේක අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? මේක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වුනේ. අපි ඊළඟ කැලේට යන්න. හරිද? ඊළඟ කැලේ මොකද කියන්නේ? ප්‍රවාහ සංශ්ලේෂණය යනවා. සාරලව මතක තියාගන්න සූත්‍රෙම පුළුවන් ප්‍රවාහ සංශ්ලේෂණය කියන එක මතක තියාගන්න. අන්දාවරේ ක්‍රමයේ කියන්නේ ප්‍රවාහ සංශ්ලේෂණය අනු මොකක් හරි එකක් කිව්වොත්. හරිද? ඊ මොකද්ද කාබන් ඩයොක්සයිඩ් මුලින් බලන් ගන්න ජලය. හරිද? ජලය ඉන්නත් නෑ. ජලය ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා හරිද? අමුද්‍රව්‍ය ලෙසගෙන සූර්ය ආලෝකය උපයෝගී කරගෙන හරිත ප්‍රදවල හරිද? ග්ලූකෝස් හරිද? C6යි S12යි ග්ලූකෝස් ඊළඟේ මොකද්ද? ග්ලූකෝස් ඊට පස්සේ O2 හරිද? ඔක්සිජන් ඉපදීමේ ක්‍රියාවලිය ප්‍රවාහ සංශ්ලේෂණය. ඒක මම විස්තර කරලා තියෙන කොහොමද? මූල කේශ වලින් ලබා ගන්නා ජලය කූටිකා සිදුර වලින් ඇතුළු කර ගන්නා කාබන් ඩයොක්සයිඩ් වායුවත් මගින් ආලෝකයේ ආධාරයෙන් හරිත ප්‍රද තුළ ආහාර නිපදවීමේ ක්‍රියාවලියට මොකක්ද කියන්නේ? ආහාර නිපදවීමේ ක්‍රියාවලියට මොකක්ද කියන්නේ? අපි කියන ප්‍රවාහ සංශ්ලේෂණය කියලා. මම සරලව මතක තියාගන්න ඉන්නේ. බලන්න. ජලය කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍ය ලෙසගෙන සූර්යාලෝකය උපයෝගී කරගනිමින් හරිත ප්‍රද තුළ ආහාර නිපදවීමේ ක්‍රියාවලියට මම කියන්නේ ප්‍රවාහ සංශ්ලේෂණය කියලා. ඒකම ඒකෙන් මතක තියාගන්න සූත්‍රෙම. හරිද? ඊට පස්සේ යන්න. ප්‍රවාහ සංශ්ලේෂණයේ වැදගත්කම. ප්‍රවාහ සංශ්ලේෂණයේ වැදගත්කම මම විස්තර කරලා තියෙනවා. බලන්න. ජෛවගෝලයේ ආහාර නිපදවීමට. ඇත්තටම අපි දැන් කන බොන කෑම ඔක්කොම මේ මුළු ලෝකෙට ආහාර නිපදවන ප්‍රධානම ආහාර නිපදවීමේ ප්‍රධානම සිද්ධාන්තය මොකක්ද? ප්‍රවාහ සංශ්ලේෂණය. එතකොට මුළු ලෝකයේම මුළු ජෛව ලෝකයේම ආහාර නිපදවන්නේ මොන ක්‍රියාවලියෙන්ද? ප්‍රවාහ සංශ්ලේෂණය. ඒක වැදගත් දෙයක්. හරිද? ඊළඟේ මොකද? ජෛව ගෝලයේ ශක්තිය ඇතුළු කර ගැනීම. ඇත්තම කිව්වොත් ජෛව ගෝලයේ ශක්තිය. දැන් ආහාර ගද්දී අපිට ශක්තිය එනවනේ. අපි සෛලීය ශ්වසනයේ පාඩමේ කතා කරා. සෛලීය ශ්වසනයේදී. හරිද? ආහාර ගද්දී අපිට ශක්තිය කියලා එකක් එනවා. අන්න ඒකත් ප්‍රධාන වශයෙන් බලපාන්නේ කවුද? ප්‍රධාන වශයෙන් බලපාන්නේ ප්‍රවාහ සංශ්ලේෂණ ක්‍රියාවලිය. හැම සතෙකුටම. හරිද? සියලුම ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම සහ ඔක්සිජන් චක්‍රයට සහාය කිරීම. ඇත්තටම ඔයාමම මේ ලෝකේ හැම සත්ත්වයකම කියලා ගන්න බෑ. හරිද? මේ ලෝකයේ බහුතරයක් සතුන්. හරිද? නිවාස ශ්වසනය කරන කට්ටිය ඉන්නවනේ. හරිද? ඒකෙන් සුදු ජීවීන් සමහර කට්ටිය. එහෙම නැතුව ගත්තොත් එතකොට මේ ලෝකයේ සත්තුන්ට ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබා දෙන්නේ කවුද? එයා බැරෙන් උත්ප ගන්න අවස්ථාව දෙන්නේ කවුද? අනිවාර්යෙන් ප්‍රවාහ සංශ්ලේෂණය කියන සංසිද්ධිය මොකෝ ඔක්සිජන් මෙතන ඉබදෙන අතුරු ඵලයක් නේද? ප්‍රධාන ඵලයේ ග්ලූකෝස් වලට අතුරු ඵලය කවුද? ඔක්සිජන්. ඒක ඔක්සිජන් කියන එකත් අපිට පට්ට වැදගත්. හරිද? ඊළඟ එක යන් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන සමුද්‍රයට කිරීම. දැන් මොකද වෙන්නේ මේ සීන් එක? මේ ප්‍රවාහ සංශ්ලේෂණය. මේ කියන සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනය කියන්නේ අපි හුස්ම ගන්න. අපි හුස්ම ගන්න පිට වෙන්නේ කවුද? අපි හුස්ම ගන්න පිට වෙන්නේ මොනවද? CO2 නේ කාබන් ඩයොක්සයිඩ්. ප්‍රවාහ සංශ්ලේෂණය වලන්නේ ඔක්සිජන්. හරි බස්. හරි
ප්‍රභා සංශ්ලේෂණයෙන් ඔක්සිජන් හදනවා ඒවා උපයෝගී කරගෙන අපි හුස්ම ගන්නවා. අපි හුස්ම කරද්දී පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් ඒක උපයෝගී කරගෙන ආයි ප්‍රභා සංශ්ලේෂණය අරය කරනවා. ඔන්න ඔය දෙක සමතුලිතයි නේද අපි මේක සමතුලිත වුණාතොත් සෑහෙන්න ගෝලීය අර්බුදවලට අපි මුහුණ දෙනවා. ජෛව ගෝලය කියන පාඩමේ මෙන්න මේක සමතුලිත නැති වුණාම අපි සමතුලිත නැති වුණාම මෙන්න මේ ප්‍රශ්න වලට මුහුණ දෙන එක ඉගෙන ගන්න. හරිද? සෛලිය සොතනය. ප්‍රභා සංශ්ලේෂණය තමයි මේ තියෙන්නේ. ඔය මම නෝට් එක දාන්නේ. ඒ මාස්ටර් එකේ නෝට් එක මම දාලා තියෙන්නේ ඔයවැයි ළමයින්ට. ෆිසිකල් ළමයින්ටත් දාලා තියෙන්නේ. මොකද අන්තිම කාලේ කට්ටිය මට ජොයින් වුණේ. يعني විභාගෙට මාස 12ක් කියලා කට්ටිය ඉන්නවා. විභාගෙට මාස 8ක් කියලා කට්ටිය ඉන්නවා. විභාගෙට මාස 6ක් කියලා කට්ටිය ඉන්නවා. තා විභාගයේ ඇත්තම කිව්වොත් විභාගෙට 6ක් කියලා තියෙනවා. 8ක් 7 12 8 6 4ක් කියලා ගැප්පේ තියෙනවා. දව ගන්න නෑ. හරිද? ඒකෝට ඔයා තේරුම් ගන්න ඕන කොහොමද මේ නෝට් එක දීලා තියෙන්නේ. හරිද? මේ නෝට් එක මම දීලා තියෙනවා. ඒකේ විස්තරය තමයි මම මේ ඔන්ලයින් වීඩියෝ එකකින් කරන්නේ. හරිද? ඒකෝට මම ඔයාලට කිව්වා නෝට් එක ලියාගත්තට පස්සේ පිටුතුරක් ඉඳ තියන්න කියලා. ඒ පිටුතුරේ තමයි මම මේ කියන අමතර කාරණා මෙන්න මේ වගේම ලියා ගන්න ඕනේ. ඒකෝට මම කියද්දි ඔයා ලියාගන්නේ. මට ලියන්න ඉන්න බෑ. ඒකෝට මේක පැය දෙක තුනක් කියද්දි අපරාධ මේ වීඩියෝ එක. එච්චර දිග වෙනකොට ඔයාලා විභාගයට කටියට කාලෙත් එක්ක මෙච්චර දිග වෙන එක අපරාධයි. හරිද? එතකොට පුළුවන් තරම් අපි කරන්නේ ලකුණු එකතු කරගන්නනේ. එතකොට මම ප්‍රධාන වශයෙන් බලපාන දේවල් ටික කියලා දෙන්නේ. හරිද? ඒ වගේම දැන් මේකේ ප්‍රැක්ටිකල් ටිකක් මම විස්තර කරනවා. හරිද? ප්‍රැක්ටිකල් ටික විස්තර කරනවා. ඒ ප්‍රැක්ටිකල් ටික විස්තර කරන්න කලින් තමයි මහත්තයෝ මොකද? ඔයාලට මම ප්‍රධාන සිද්ධාන්ත ටික මේ කියලා දෙන්නේ. ඔයාලට මම හිතනවා තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟට යන්න. හරිද? ඔය ටික තමයි. ප්‍රභා සංශ්ලේෂණයේ පරීක්ෂණ මොකද? ඔන්න වැදගත් පරීක්ෂණ ටිකක් තියෙනවා. පළවෙනි එක මම ලියගන්න. මම තාම මේ පරීක්ෂණ ටික තමයි කරන්නේ. ත්‍රිත්ව පරීක්ෂාව, කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පරීක්ෂාව, ආලෝකය අවශ්‍ය බව, හරිත ප්‍රදාන අවශ්‍ය බව, අන්තිමට ඔක්සිජන් පිටවන බව කියන පරීක්ෂණ ටික තමයි අපි කරන්න ඕනේ. හරිද? පරීක්ෂණ පහක් තියෙනවා. හරිද? ප්‍රභා සංශ්ලේෂණයේ ඵල කිව්වොත් ප්‍රධාන ඵලය තමයි ග්ලූකෝස්. ප්‍රධාන ඵලය ග්ලූකෝස්. හරිද? මම අතරව ලියා ගන්න මම මේ කියනවා. හරි? ප්‍රධාන ඵලය මොකද්ද? ග්ලූකෝස්. ප්‍රධාන ඵලයේ ග්ලූකෝස්. හරිද? C6 12 OI. ප්‍රධාන ඵලයේ ග්ලූකෝස්. මේ ග්ලූකෝස් මේ විදිහට තියෙන්නේ ක්ෂණිකව මොකක් වෙන්නේ? ත්‍රිත්වය බවට පත් වෙනවා. ත්‍රිත්වය බවට පත් වෙනවා. ක්ෂණිකව මොකක්ද වෙන්නේ? ත්‍රිත්වය බවට පත් වෙනවා. හරිද? ත්‍රිත්වය බවට පත් වේවා. ඒව ගමන් කරන්නේ මොකක් විදිහට? සුක්‍රෝස් විදිහට. ශාකයේ පුරා පරිවාහණය වෙනවා. හරිද? පරිවාහණය. ශාකයේ පුරා පරිවාහණය වෙනවා. ඔන්න ඔය කරේ තමයි කරන්නේ. වැඩේ තමයි වෙන්නේ. එතකොට ඔක්සිජන් කියන්නේ මොකද්ද? ඔක්සිජන් කියන්නේ අතුරු ඵලයක්. O2 කියන්නේ අතුරු ඵලයක්. හරිද? O2 කියන්නේ පුතේ අතුරු ඵලයක්. හරිද? O2 කියන්නේ අතුරු ඵලයක්. පැහැදිලි නේද? හරි. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය දක්වා ප්‍රභා සංශ්ලේෂණය සඳහා පත්‍ර දක්වන අනුවර්තන මොනවද? ඒ කියන්නේ දැන් බලන්න. හරිද? වල මේක පේන්නේ නැති. මම මේ සාග පත්‍රයක් ගත්තා. හරිද? පේනවනේ. මේ හරිද? සාග පත්‍රයක් තියෙනවා. හරිද? එතකොට මේ සාග පත්‍රය බලන්න මෙයාලා ප්‍රභා සංශ්ලේෂණය සඳහා අනුවර්තන කීපයක් දක්වනවා. හරිද? අනුවර්තන කීපයක් දක්වනවා. හරිද? මොකක්ද අනුවර්තන කීපය? පළවෙනි එක බලන්න. හරිද? මේ පත්‍රයේ පැටලී නේද? හොඳට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ එන්න තුනේ. මේ පත්‍රයේ එකට පැටලී. බලන්න. එකට පැටලී. හරිද? තුනේ එකට පැටලී. ඒ කියන්නේ ලොකු අපක්‍රියාවක් ගන්න පුළුවන්. ඒක හොඳට ආලෝකයේ පතනය කරගන්න පුළුවන්. පත්‍රයේ පැටලී. අද ඊළඟට පත්‍රයේ තුනී බලන්න. මහා ඝන පත්‍ර නැහැ. පත්‍රයේ පත්ත තුනී. ඒතකොට අවශෝෂණය කරගන්නේම ඉක්මනට අවශෝෂණය කරගන්න පුළුවන්. හරිද? අවශෝෂණය කරගන්න ඒවා ඉක්මනට අවශෝෂණය කරගන්න පුළුවන්. මේ පස්සේ ගැන කතා කරමු. හරිද? හරිද? මේ පස්සේ ගැන කතා කරමු. හරිද? හරිද? පස්සේ ගැන කතා කරන්නේ. පස්සේ පැටලි. හරිද? ඒ වගේම පස්සේ පත්තම තුනි. පස්සේ පැටලි පත්ත තුනි. හරිද? පස්සේ පැටලි පත්ත තුනි. හරිද? ඊට පස්සේ ඊළඟ එක බලන්න. ඉනිමුදුස්තර ෆයිල, සවිවර මුදුස්තර ෆයිල, පාලක ෆයිල වගේ හරිතප්‍රද වර්ණකයේ පැවතින. ඒතකොට දැන් මේ වෙයි මම ෆයිල මේ මොන පාඩමේ මේ විශේෂයෙන් පටක පාඩමේ. ඔව් පටක පාඩමේ අපි ඉගෙන ගන්නවා මේ කියන්නේ ෆයිල තියෙන මේ ඉනිමුදුස්තර ෆයිල, සවිවර මුදුස්තර ෆයිල ඔය වගේ ඒවා
ඉගෙන ගන්න. ඒතකොට ඕකේ තමයි වාට පේනවද මේ කොළ පාට. ওই කොළ පාට කියන්නේ හර්ත ප්‍රද. හර්ත ලැබ හර්ත ලැබ. හර්ත ලැබේ තමයි හර්ත ප්‍රදේ තියෙන්නේ. ඒතකොට අන්න ඒව මොකද කරන්නේ? ඒවෙන් තමයි ප්‍රභාසංශය දෙනවනේ ඒක නිමව කියනවා. ඒ කියන්නේ කොළ පාට. හරිද? ඊළඟ එක බලන්න. පත්‍රේ පුරා විවිධ නාටි වින්‍යාසයක් තියෙනනේ. මෙන්න මෙහෙම පත්‍රේ පුරා මොකක්ද කියන්නේ? විවිධ නාටි වින්‍යාසයක් තියෙනවා. මෙන්න පුරා පත්‍රේ පුරා විවිධ නාටි වින්‍යාසයක් තියෙනවා. මේකේ මොකද්ද වෙන්නේ? ශාකයට උරා ගන්නා ජලය උනත් ජලය හරි අමුද්‍රව්‍ය ශාක පත්‍රේ පුරා මොකද්ද කරන්න පුළුවන්? පරිවහණය කරන්න පුළුවන් ඉක්මනට. හරිද? ඒක ප්‍රභාසංශයෙන් ඉතාමත් වැදගත්. ඊළඟ මොකද්ද කියන්නේ? මේක අත කූටිකා කියනවා. හරිද? පත්‍රයේ අත. කූටිකා කියන්නේ මොකද්ද? මේකෙන් ජලය. කූටිකා කියන්නේ ශාක පත්‍රයේ දොරටුවක් වගේ එකක්. හරිද? ඒකෙන් තමයි ශාකයේ ගන්න වායු CO2 ඒවා. හරිද? ශාකයේ පෝෂණය සඳහා අවශ්‍ය වායු කූටිකා සිදුරවරා. කූටිකා සිදුරවරා එනවා. හරිද? මේකෙන් ජලය. හරිද? ඔන්න ඕක තමයි ශාක පත්‍රයේ තියෙන අනුවර්තන ටික. හරිද? හරි. අපි දැන් ඕක කරලා ඉවරයි. හරිද? අපි දැන් පොඩි මතක තබාගෙන ඉතින් අපි දැන් මොකද කරන්න හදන්නේ? අපි දැන් කරන්න හදන්නේ පරීක්ෂණ ටික. හරිද? මොකද කරන්නේ? පරීක්ෂණ ටික අපි කරන්න ගන්නවා දැන්. හරිද? පළවෙනි පරීක්ෂණය. අපි පරීක්ෂණ ටික කරමු. අපි පළවෙනි පෘෂ්ඨ පරීක්ෂාව කරන්න ඕනේ. පුතේ වැදගත්ම දේ තමයි මේ පෘෂ්ඨ පරීක්ෂාව තමයි අයිස් පරීක්ෂණ ඔක්කොටම වැදගත් වෙන පරීක්ෂාව. හරිද? සරලව කිව්වොත් අපි පෘෂ්ඨ පරීක්ෂාවෙන් කරන පරීක්ෂණ දෙකක් පළවෙනි එක මොකද්ද? අපි මේක වැදගත් වෙන හේතුව පළවෙනි එක ඉවතරියන් නම් පළවෙනි එක තමයි අර ශිෂ්ට පරීක්ෂාවෙන් අපිට කියන්න පුළුවන් ප්‍රභාසංශේෂණින් ඉඳලා අනිවාර්යෙන් ශිෂ්ටයේ තියෙද 36යි 12යි O6යි මං කියෝ මේක සෙලිකට වෙන්නේ නැහැ ශිෂ්ටයේ බවට පත් වෙනවා. හරි ඒ කියන්නේ ශිෂ්ටයේ කියන්නේ අනිවාර්යෙන් 36යි 12යි O6යි තිබිලා තියෙනනේ ග්ලූකෝස් තිබිලා තියෙනවා. එහෙනම් පළවෙනි පරීක්ෂණය ඔප්පු කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ප්‍රභාසංශේෂණින් ඉඳලා ග්ලූකෝස් කියන එක නිපද වෙනවා. හරිද? ග්ලූකෝස් කියන එක මොකක් කරන්නේ? නිපද වෙනවා. දෙවෙනි එකෙන් අපිට කරගන්න පුළුවන් ඊළඟ ප්‍රයෝජනය තමයි ඊට පස්සේ ප්‍රභාසංශේෂණයට අවශ්‍ය සාධක. සාධක කීයද නැද්ද කියලා පරීක්ෂා කරන්නේ මෙන්න මේ පරීක්ෂාවෙන් ශිෂ්ට පරීක්ෂාවෙන්. හරිද? එතකොට පුතේ ශිෂ්ට පරීක්ෂාව. හරිද? එවනේ ශිෂ්ට හවුද? ශිෂ්ට පරීක්ෂාව. හරිද? ශිෂ්ට පරීක්ෂාවට අපි කියන තව නමක් තමයි අයිඩින් පරීක්ෂාව. හරිද? ශිෂ්ට පරීක්ෂාවට කියනවා අයිඩින් පරීක්ෂාව කියලා. මොකෝ ශිෂ්ට පරීක්ෂාවට ගන්න අයිඩින්. හරිද? අයිඩින් පරීක්ෂාව හරිද කියලා කියනවා. මොකද මේ ශිෂ්ට පරීක්ෂාවෙන් කරන්නේ? හොඳ බලන්න. අපි පළවෙනි එක තේපාවක් උඩ. හරිද? ඒක තිබෙන්නේ මම ලොකුට අදින්න. හරිද? පළවෙනි එක මෙන්න තේපාවක් උඩ ජල බීකරයකට දාලා මේ ජලය ජල බීකරයකට දාලා පත්‍රයක් හොඳට රත් කරනවා. හරිද? හරිද? පළවෙනිවත් යන්නේ හොඳට රත් කරගන්න පත්‍රය. පළවෙනි එක මොකද රත් වීම. හරිද? තාපයේ දීලා රත් කරනවා. හරිද? මේක ලියාගන්න. මෙන්න මේක මේ කැලේ එක ලියාගන්න. හරිද? මේ කැලේ එක ලියාගන්න මම බෝඩ් එක. හරිද? හොඳට රත් කරනවා. හරිද? හරිද? පළවෙනි එක රත් වීම. තාපේ ලබා දීම. ලියාගන්න. ඇයි තාපේ ලබා දෙන්නේ? අපි මුලින්ම රත් කරන්නේ මේක. මුලින්ම රත් කරන්නේ පුතේ පත්‍රයේ කියන එක පට්ට ගණන්. මෙන්න මේ වගේ ඉන්නේ. හරිද? පත්‍රයේ කියන එක මෙහෙම පොඩි කරලා හරි අල්ලුවොත් ඒක පට්ට ගණන්. හරිද? ඒ කියන්නේ මේක ඇතුළට අවශෝෂණය අපිට කරන්න ඕන දැන් පිට පරීක්ෂාවල අයින් එකනේ. සාමාජිකව මේකට අවශෝෂණය කරන්න අමාරුනේ මෙහෙම ඝන හයියට ගියාම මොලොක් කරගන්න ඕනේ. අපිට මොලොක් කරගන්න අපි මොකද කරන්න ඕනේ? පත්‍රයේ තියෙන සෛල ටික මොකක් කරන්න ඕනේ? සෛල මරන්න ඕනේ. හරිද? මේක ලියාගන්න විදියක් තියෙනවා. ඒ කියන්නේ අපි කරන්නේ හේතුව තමයි සෛල නියම. හරිද? සෛල නියම.
ඇයි අපිට ID අවශෝෂණය කරගන්න පුළුවන්. හරිද? මේ විභාගයට අහනවා ඈ. ID අවශෝෂණය. ID අවශෝෂණය. හරිද? ID අවශෝෂණය. එතකොට දැන් මම පොඩ්ඩක් රත් කරලා හරිද? ඔයාලා පෙන්නන්නේ මම රත් කරලා හරිද? මම රත් කරගත්ත මේ පත්‍රය මේ තියෙන බලන්න මේ පත්‍රය හරිද? ඔයාලා පේන්න ඕන. මේ පත්‍රය මොකද්ද? මේ පත්‍රයෙන් ඉන්න ගණන්. හරිද? මේ තියෙන අක්ෂර රූපත්. මෙන්න මම එක කලින් පෙන්නන්න. හරිද? එතකොට මේකයි මේකේ එකම පත්‍රය ටික. හරිද? එකම ගහන්නේ එකම පත්‍රය. හරිද? මොකද කරේ? දැන් මේකයි මේකේ අතර වෙනස බලන්න. දැක්කද? පැහැවල් දෙකක්. හරිද? මේක තදකොළයි මේක ප්‍රාප්තිකයේ කාල ෆයිල් ටික මැරලා තියෙන්නේ නෑ කාටවත්. හරිද? මේක දෙන්න මම එන පොඩ්ඩක් රත් කරේ ඈ. මේක හොඳට රත් කරන්න ඕන. මේක මාදි. ඒතකොට මේක මම ඔයාලට පෙන්නන්න තමයි ගත්තේ. හරිද? එතකොට එහෙම තියෙන්නේ. හරිද? එන්නවා. දැන් එහෙම අපි හරිද? එහෙම රත් කරගත්තා පස්සේ හරිද? අපි එහෙම රත් කරගත්තා පස්සේ හරිද? ඊට පස්සේ කරන්නේ මොකක්ද දන්නවද? එහෙම රත් කරගත්තා පස්සේ කොල්ලෝ අපි කරන්නේ මොකක්ද දන්නවද? මේක ආයිමත් ඉතිරි මධ්‍යතාරේ මේක හරි ඒ ජල තාපයක දාලා හරිද? ඕන ජල තාපයක නම් බලන්න මේකම තමයි බීකරේම තමයි දෙක රත් කරනවා මොකද ඒක රත් කරන බීකරේක තමයි හැබැයි පුතේ ජල තාපකයක දාලා කෙලින්ම මේ මධ්‍යසාරවල දාන්නේ නැහැ. ඒ කියන්නේ කෙලින්ම මේ මධ්‍යසාරවල දාන්නේ නැහැ. ඇයි දාන්නේ නැත්තේ? අන්නේ පරිවිති එතිර මධ්‍යසාරවල නැත්තම් මධ්‍යසාරවල ඍජුව පත්‍රය රත් කරන්නේ නැත්තේ ඇයි? ඍජුව පත්‍රය රත් කරන්නේ නැත්තේ පුතේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. ඍජුව පත් කරන්නේ නැත්තේ මධ්‍යසාර කියන දෙක හරිද? මධ්‍යසාර කියන මොකක් වෙන්නේ? ගිනි ගන්නා සුළුයි. ඍජුව රත් කරන්නේ නැත්තේ මධ්‍යසාරවල රත් නොකරන්නේ හේතුව. මම මේ බාහිරහානේ හේතුව කියන්නේ. අයි තාපය දුන්නේ පළවෙනි ටොට් එකේ මේකට හේතුව මේ දෙන්නේ. මම කියනවා ඊට පස්සේ යනවා වගේ ඍජුව මධ්‍යසාරවල නැත්තම් කෙලින්ම මධ්‍යසාරවල රත් කරන්නේ නැත්තේ. රත් නොකිරීම හේතුව තමයි මධ්‍යසාර වහා ගිනි ගන්නා සුළු බැරි. මධ්‍යසාර මොකක් වෙන්න පුළුවන්ද? වහා ගිනි ගන්නා සුළු බැරි. ඉක්මනට ගිනි ගන්න පුළුවන්. ඒ හින්දා ඒක අඳුරුදායකින් අපි කරන්නේ මොකද්ද? ජල තාපකයක් දානවා. මේක නොකරන්න අපි හේතුව මොකද්ද? අපි ජල තාපකයක් දානවා. ජල තාපකය කියන්නේ වෙන මොකුත් නෙමෙයි පුතේ. බීකරයකට වතුර පොරවලා පරීක්ෂණාලයකට ඇතුලේ තමයි මධ්‍යසාර ටික දාන්නේ. මොකද පරීක්ෂණාලයේ ඇතුලේ තමයි මොකක් කරන්නේද? මධ්‍යසාර ටික දාන්නේ. මේකේ මධ්‍යසාර. මධ්‍යසාර ටිකේ දාලා පත්‍රය ආයේ මොකක් කරනවයි? පත්‍රය ආයෙමත් රත් කරනවා. එතකොට මොකක්ද ගන්නවද වෙන්නේ? තුන්වෙනි එකේ මම තුන කියලා ගන්නම්. තුන්වෙනි එකේ වෙන්නේ මධ්‍යසාර වලින් රත් කරනවා වෙන්නේ මොකද්ද? හරිද? මධ්‍යසාර රත් කරනවා වෙන්නේ හරිත ප්‍රදවල හරිත ලව ටික මොකක් වෙනා ඉන්න යනවා. හරිත ලවවල තියෙන හරිත ප්‍රේ කියන්නේ මොකද්ද වෙන්නේ? මධ්‍යසාර වල රත් කරනවා පුතේ. ඉස්සෙල්ලා මම පෙන්නුවා මොකද්ද? ඉස්සෙල්ලා දැන් මේක පෙන්නුවනේ මම. මේක ඔලේ වුණා සයිඩ් පිටිලා තියෙන්නේ. මේක තවත් මධ්‍යසාරවල රත් කරනවා වෙන්නේ මේ කොළ පාට කියන ටික ඇතුලේ යනවා. එතකොට වෙන්නේ කෙලින්ම පත්‍රය මොකක් වෙනවද? පත්‍රය විනිවිද භාවයට පත් වෙනවා. හරිද? ඒ කියන්නේ පත්‍රය විනිවිද පේනවා. ඊට සුදුම කොළ කැලලක් වගේ. හරිද? මධ්‍යසාරවල කරනවා වෙන්නේ හරිත ලව ටික දිය වෙනවා. දිය වීම. මේක ලියා ගන්න මම කියද්දි ඔයා ලියා ගන්න. අකුරු පැහැදිලිව වෙන්න පුළුවන්. හරි ඔයා ලියා ගන්න. ඊට පස්සේ මොකද්ද? මධ්‍යසාරවල දාලා රත් කරනවා. හරිද? ඊට පස්සේ මේක අරගෙන මේක මොකක්ද ගන්නවද කරන්නේ? ටිකම් වීදුරු කැඩල්ල දෙන්න දාලා නැත්නම් ඊඩි කියලා හරි මොකක්ද දාලා හරිද? මොකක් කරනවද? මේකට දානවා පුතේ ID. ID ද්‍රාවණය දාන්න. ID ද්‍රාවණය දැම්මම මේ මහා ලස්සන වැඩක් වෙනවා. මොකද්ද? මම කිව්වා ID දැම්මම පිස්සේ තියෙනවා මොකක් වෙන්න ඕනේ? පිස්සේ තියෙනවා. ඒක ලා දම් නෑ. තද දම් හෝ ලා නිල් පාටනේ. දම් මුරු ලා දම් නැත්තම් තද නිල්
වගේ පාටකට නැත්නම් තද දම් පාටකට හැරෙන රන්. හරි. මේවා දැම්මට පස්සේ අපිට මොකක්ද වෙන්නේ? මේ වෙන්න පුළුවන් එක තමයි එක්ක තද දම් තද නිල් වගේ වර්ණයකට හැරෙනවා. නිල් වගේ වර්ණයකට හැරුණාට පස්සේ අපි කියනවා නිල් වගේ වර්ණයකට හැරුණොත් අපි කියනවා මොකක්ද කියලා? නිල් වගේ වර්ණයකට හැරුණොත් අපි කියනවා නිල් තද දම් වගේ වර්ණයකට හැරුණොත් කියනවා ඒක අයිඩින් පරීක්ෂාව සාර්ථකයි. ඒ කියන්නේ මේ පත්‍රයේ අනිවාර්යෙන් අයිඩින් තිබිලා. අයිඩින් පරීක්ෂා පෘෂ්ඨය තිබිලා. පෘෂ්ඨය තිබ්බයි කියන්නේ පුතේ වෙන මොකුත් නෙමෙයි. ඒකේ මොකක්ද තිබිලා තව? ඒකේ අනිවාර්යෙන් ග්ලූකෝස් තිබිලා. එතකොට කාර්බෝනික කිව්වොත් දැන් ඉස්සරහට යන පරීක්ෂණයේදී කියනවා අන්තිමට පෘෂ්ඨ පරීක්ෂාව සිදු කරන ලදී. පෘෂ්ඨ පරීක්ෂාව සිදු කරන ලදී කියන්නේ මෙන්න මේක කරලා තියෙන්නේ. පෘෂ්ඨ පරීක්ෂාව සිදු කරාම ඇවිල්ලා තියෙනවා ප්‍රතිඵලය ඒක ලාහනේ තද දම් පාඩම පැයක් හම්බෙලා. එහෙනම් පෘෂ්ඨ පරීක්ෂාව සාර්ථකයි. ඊට පස්සේ කියනවා කිසිදු වර්ණ විපර්යාසයක් දක්වන්නේ නැහැ. එහෙනම් ඒක පෘෂ්ඨ පරීක්ෂාව අසාර්ථකයි. ඒ කියන්නේ මේක ඇතුළේ පෘෂ්ඨය තිබිලා නැහැ කියන එකයි ඒ තියෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. හරිද? හරිද? මේක බෝඩ් එකේ දාගෙන ලස්සනට ඔය අමතර පොළ සටහන් වල මේ පරීක්ෂණය ලියා ගන්න. විභාගෙට එන්න පුළුවන්. අනිවාර්යෙන් ජීවගත වල පරීක්ෂණයක් දෙනවා. හරිද? ඒතකොට මේක දාගන්න. හරිද? අපි ඊළඟට යන්නේ ඉතුරු පරීක්ෂණ ටික. හරිද? හරි. හරිද? මේක දාගන්න. හරි. හරිනේ? නවත්තු ලියාගන්න. හරිද? හරි. අපි දෙවස් පරීක්ෂාවට යන්න. දුවා. හරිද මකම? හරිද? ඊළඟ පරීක්ෂණය මොකද්ද? ඊළඟ පරීක්ෂණය අපිට තියෙන්නේ ප්‍රභාව සංශ්ලේෂණයට අවශ්‍ය සාධක. කියන්නේ ප්‍රභාව සංශ්ලේෂණ ඕන සාධක කිහිපයක් තියෙනවානේ. එක මොකද්ද? ප්‍රභාව සංශ්ලේෂණයට අවශ්‍ය සාධක. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක ඕන ආලෝකය. සූර්යාලෝකය. ඊට පස්සේ ඕන කාබන් ඩයොක්සයිඩ් CO2 ඕන. ඊට පස්සේ තව මොනවද සාධක ටික? CO2 කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ අපිට ඕන හර්ධ ලව. හරිද? හර්ධ අප්‍රද. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන් ඕන ඊට පස්සේ ඕන කවුද? මේ ජලය. ওই ටිකනේ ওই සාධක ටික අපි පොඩ්ඩක් බලනවා. කොහොමද හොයන්නේ කියලා. ඊට පස්සේ අන්තිමට කතා කරනවා. දැන් පිට පරීක්ෂා කියලා අන්තිමට කතා කරනවා. මේකේ ජලයේ කියන පරීක්ෂාවක් නැහැ. හරිද? ඒක ඒ වෙලෙම හේතුව කියන්නම්. හරිද? පිට පරීක්ෂාව සිදු කරාට පස්සේ දැන් ඊට පස්සේ කතා කරනවා අනිවාර්යෙන් O2 කියන එක නිපද වෙනවා කියලා. O2 කියන එක පටන් ගන්නවා කියලා. ඔන්න ඔය පරීක්ෂණ ටික තමයි කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ නිස්පිටු වෙයි ළඟට ලියා ගන්න. ඊළඟට අවශ්‍ය සාධක පරීක්ෂාව ලියා ගන්න. අවශ්‍ය සාධක පරීක්ෂාව. අවශ්‍ය සාධක පරීක්ෂාවේ කියලා පළවෙනි එක දාලා ලියන්න. අපි පළවෙනි එක කතා කරමු. හරිද? ලියන්න. ආලෝක ශක්තිය අවශ්‍ය බව පරීක්ෂාව. ආලෝක ශක්තිය අවශ්‍ය බව පරීක්ෂාව. ආලෝක ශක්තිය අවශ්‍ය බව පරීක්ෂාව. හරිද? ආලෝක ශක්තිය අවශ්‍ය බව පරීක්ෂාව. හරි. අපි මේකට ගන්නේ පැය 47ක්. හරිද? අදුරේ ලැබූ පැය 47ක් අදුරේ ලැබූ ශාකයක් ගන්නවා. අයිද පැය 47ක් අදුරේ තිබ්බට ගන්න. බාගිය අහන ප්‍රශ්න. අයිය අපි පැය 47ක් අදුරේ තිබ්බ ශාකයක් ගන්නෙ. හේතුව තමයි මේකේ ප්‍රභාව සංශ්ලේෂණය වෙලා අන්තිම රැයටත් එන විදිහ වෙලා ඉවර වෙලා. හරිද? ඇතුලේ කිසිදුම දෙයක් නිපද වෙන්නේ නැත්තා. ප්‍රභාව සංශ්ලේෂණයට අවශ්‍ය කිසිදු සාධකයක් දැන් ඇතුලේ නැහැ. අපි හරියට කියන අර ස්ට්‍රෙස් කියලා ස්ට්‍රෙස් එකේ ඉන්න උදේ නැගිටිච්ච ගමන් වගේ නිකන් ස්ට්‍රෙස් නේද අපිට ඊයේ දවසේ තේ මුකුත් මතක නැහැ. අපි නැවුම් පිටම ස්ට්‍රෙස් පිටම වැඩේ ඉන්නවා. හරිද? ඒ කියන්නේ නැවුම් ස්ට්‍රෙස් පිටම ඉන්නවා. ඒනොත් මම කියන්නේ ස්ට්‍රෙස් පිටම ඉන්නවා. එතකොට අපි මොකද කියන්නේ පැය 47ක් අඳුරේ තිබ්බ ශාකයක් ගත්තා ඒක බ්‍රේක්. කියන්නේ අලුතෙන් දෙයක් හැදිලා නැහැ. කලින් තිබ්බ දේවල් ටික හැදිලා ඉවරයි. ප්‍රභාව සංශ්ලේෂණය නවත අලුතෙන් සිදු වෙන්නේ නැති වෙනවා. හරිද? එහෙම අරගෙන අපි ශාකපත්‍රයක් අරගෙන මොකක්ද කරනවද කරන්නේ? ශාකපත්‍රයක් අරගෙන වෙනම බුද්ධ මේ කරන්නේ. ශාකපත්‍රයක් නෙවෙයි ශාකයක් අරගෙන 47ක් අවුවේ තිබ්බ ශාකයක් එහෙම අරගෙන හරිද? මම මේ ශාකයේ එක පත්‍රයක් පත්‍ර දෙකක් විතරයි මෙයා දීන්නේ. හරිද? සමාන ශාකපත්‍රයක් අරගෙන එකක
මම කළු පාට ටේප් එකක් දානවා. හරිද? මම කළු පාට නැති ඉන්න තමයි මම මේක. ටේප් එකක් දාලා මේක මොකක්ද දානවද කරන්නේ? මේක මම පැය. දැන් මේක මම පැය දෙකක් තුනක් අතර කාලයක්, පැය දෙකක් තුනක් අතර කාලයක්, නැත්නම් පැය තුනක් පහක් අතර නම් පැය තුනක් පහක් අතර කාලයක් අවුල් තියෙනවා. මේ සූර්යාලෝකය ලැබෙන්නේ. හරිද? ඊයන්නේ සූර්යාලෝකය. සූර්යාලෝකය ලැබෙන දුරට පස්සේ මම මොකක්ද දන්නවද කරන්නේ? මේ පත්‍ර දෙක ගලවලා මොකක්ද කරන්නේ? මේ පත්‍ර දෙකට වෙනම මොකක්ද කරන්නේ? වෙනම මම අයිරින් පරීක්ෂාව වලොත් ක්‍රිස්ත පරීක්ෂාව සිදු කරනවා. ක්‍රිස්ත පරීක්ෂාව සිදු කරනවා. ඒතකොට තේරෙන්න ඕන එක දෙයක් තමයි හරි මම මේ රතු පාටින් දාපු එක මේ තියෙන්නේ සාමාන්‍ය පොඩි. හරිද? මේ දේ රතු පාටින් දාපු. හරිද? ක්‍රිස්ත පරීක්ෂාව සිදු කරාම දෙකම දානම අයිඩෙන්ටි ටික. ඒතකොට ක්‍රිස්ත පරීක්ෂාව සිදු කරාම මේ පත්‍රයේ වෙනස වෙන්නේ මෙහෙම. හරිද? මේ පත්‍රයේ මෙන්න මෙහෙම දක්වනවා. ඒ කියන්නේ මොකද්ද? මේ එක පත්‍රයක් මම මේක A කියලා ගන්නම්. මේක මම B කියලා ගන්නම්. හරිද? මේ A මේ B මේ B හරිද? හරිද? මොකද මේ B මේ A කියලා ගන්න. ඒ පත්‍රයේ සම්පූර්ණයෙන්ම බ්‍රාදම්මෝ තද නිර්පාට හැරිලා අද B පත්‍රයේ මෙන්න මේ 0 විතර කිසිදු වර්ණ විපාකයක් දක්වන්නේ. ඔන්න අපි නිගමනයට එළවෙනවා. අපි නැවැත්තුව සාධකය මොකද්ද? මෙතන සාධකය මොකද්ද අපි පරීක්ෂා කරමු. අපි මේකෙන් බහලා පරීක්ෂා කරේ වෙන මොකුත් නෙමෙයි පුතේ මේ කොටේ විරුද්ධ කරා මේක වැහුවා. හේතුව තමයි මේකට මෙන්න මේ 0 වල ආලෝකය වැටෙන්න දුන්නේ නැහැ. අයිත් ඔක්කොටම ආලෝකය වැටුණා. මෙතෙන් මොකද කරේ මේ පස්සට සම්පූර්ණයෙන්ම ආලෝකය වැටුණා. එතකොට අපි ආලෝකය පරීක්ෂා කරේ. එහෙනම් අපි දැන් තීරණය නිගමනයට එනවා. මෙතන පාට වුන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන පිට පරීක්ෂාවට සාර්ථක වුන්නේ නැහැ. එහෙනම් අපි නිගමනයකට එනවා. මොකද්ද නිගමනය? වෙන මොකුත් නෙවෙයි නිගමනය. අපි නිගමනයකට එනවා. මෙතෙන්ට ආලෝකයේ වැටුන්නේ නැති හින්දා එතන ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා නැහැ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝකය අත්‍යවශ්‍ය සාධකයකි. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයට ඇත්තටම ආලෝකය කියන එක ඕන. ඔන්න ඕක තමයි පොඩි පරීක්ෂාවෙන් සිදු කරන්නේ. හරිද? ලියාගන්න. මේක ලියාගන්න. හරි. මේක ලියන්න. හරිද? හරි. අපි ඊළඟට යන්න. අපි ඊළඟ පරීක්ෂා කරන CO2 අවශ්‍ය බව පරීක්ෂා කරනවා. හරිද? CO2 අවශ්‍ය බව මොකද කරන්නේ? CO2 අවශ්‍ය බව පරීක්ෂා කිරීම. මම මේක වහනවා. අපි ඊළඟට යන්න. කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පරීක්ෂා කිරීම. හරි. කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පරීක්ෂා කිරීම. හරි. CO2 තමයි. පුතේ මේ CO2 පරීක්ෂා කරන්න මෙහෙමයි. අපි සුපුරුදු පරිදි අර මම කලින් කරා වගේ පැය ගාණක් අඳුරේ තියපු එකක් අරගෙන අපි නැවත දාන්න හදන්නේ. හරිද? ඒතකොට තේරෙනවා මොකද? පැය 48ක් අඳුරේ තිබ්බ සාකයක් තමයි මේකට ගන්න. මේකට එකම සාකයක් ගන්නවා. හරිද? අපි ගන්න. එකම සාකයක් ගන්න. හරිද? එකම සාකයක් අරගෙන පැය 48ක් සුපුරුදු ව්‍යාපෘති කරලා තමයි මේ තියෙන්නේ. අයි 48ක් තිබ්බේ මේකේ කරන්න ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවල සම්පූර්ණ නවත්තන්න. හරිද? නවත්තන්න මොකද සාධක ටික නැති වෙනවනේ. ඕම අරගෙන. හරිද? මේකට ඩෑග් දෙකකුත් දාන්න. දාන්න කලින් හරිද? එහෙනම් ඩෑග් දෙකකුත් දාන්න. ඒක මොදින් කට වහන්න ඕන. හරිද? කට වහන්න ඕන. දාලා එකකට දාන්න ජලය. H2O නැත්නම් අපි කියන ජලය කියන. හරි. අයිත් එකට දාන්නේ අපි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද?
අයිස් එකට දාන්නේ ජලය නෙමෙයි. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? KOH. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක. බලන්න කිව්වා. හරිද? දැන් මොකද? ඔයා දන්නවද පුතේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කරන දෙයක් තමයි ඔන්න මෙතෙන්ට වැදගත්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කරන්නේ වෙන මොකුත් නෙමෙයි කරන වැඩක් තමයි. සමාන කරන්නේ CO2 අවශෝෂණය කරගන්නවා. CO2 මොකද කරන්නේ? අවශෝෂණය කරගන්න. ඒ කියන්නේ මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන දැම්මම මේකින්ද CO2 වල ඉන්නෝනේ. මෙයාට ප්‍රභාසංශ්ලේෂණය කරන්න දෙන්නේ නැතිව සූර්යාගේ ආලෝකය වලට ප්‍රභාසංශ්ලේෂණය කරන්න දෙන්නේ නැති වෙන්නේ. මොකද කරන්නේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම ටික මොකක් කරගන්නවයි? අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ මේක අපි සුපුරුදු පරිදි මේ ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. මේක නම් පුතේ කාබන් ඩයොක්සයිඩ් කට්ටිය ඉන්නවා. එහෙනම් මේක මොකද්ද අපි කරන්නේ? මේක ඊළඟට කෙලින්ම දානවා. මොකටද දාන්නේ? අවුෙන් තියනවා. අවුෙන් තිබ්බාම පැය 3ක් 5ක් අතර තියලා අපි මේක ගන්නවා. මේක අරගෙන මේ පත්‍ර දෙකට වෙන වෙනම අපි මොකද කරන්නේ? පෘෂ්ඨ පරීක්ෂාව කරනවා. අන්න වැදගත් දේ. මොකද වැදගත්? පෘෂ්ඨ පරීක්ෂාව කිව්ව ගමන් අපි මුලින් කතා කරමු පරීක්ෂාව කරලා තියෙන්නේ. ඒකෝට අපි ගන්නේ පත්‍ර දෙක විතරයි බං. හරිද? පත්‍ර දෙක අරගෙන අපි සුපුරුදු පරිදි මොකද කරන්නේ? අයිඩින් දාන්න. මේක විශේෂත්වයක් තමයි. එකක් සම්පූර්ණයෙන් පාට වෙනවා. හරිද? ලාදම් පහයට වෙනවා. අයිත් එක ලාදම් පහය කරන්නේ අවර්ණ. එකක් අවර්ණයි. අනිත් එක ලාදම් පහයි. හරිද? ලාදම්, තදුදම් පහක් තියෙනවා. හරිද? මේක මම මේ කියලා ගන්නම්. මේක මම B කියලා ගන්නම්. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඉඳගදී තමයි. දැන් අවර්ණයි. ඔන්න තේරුම් ගන්න. මෙතෙන්දි මම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්න. ඒ සාධකයේ එකක නැති කරලා. දැන් අත්තම කතා කරලා අපි පරීක්ෂා කරන්නේ මේකනේ. අපි පරීක්ෂා කරන එකක හොඳට සාධක හොඳට එයා පරීක්ෂා කරනවා පුතේ. හරිද? ඔයා කාර් තියෙන මිනිස්සෙක් තා පුට්ටයිකරයක් තියෙන මිනිස්සෙක් සංසන්දනය කරනවා නම් දෙන්නටම කාර් තිබිලා හරියන්නේ නැහැ. එක්කෙනෙක්ට අනිවාර්යෙන් කාර් එකක් තියෙනවා අනිත් කෙනාට කාර් එකක් නැති වෙනවා. යාට බයික් එකක් තිබ්බත් කමන්නේ. ඒ වගේ තමයි අපි මොකක් හරි පරීක්ෂාවක් කරද්දී දෙන්නටම කියන දෙයක් බලන්නේ නැහැ මේ සාධකේ. කාර් එකේ බැලුවා සාධකේ. එහෙනම් දෙන්නටම කාර් තිබ්බොත් එතන දෙයක් නැහැනේ. එහෙනම් අපි මේකෙත් ඒ වගේ තමයි. දෙන්නටම කාබන් ඩයොක්සයිඩ් දුන්නොත් පරීක්ෂාවක් කළ වැඩක් නැහැනේ. එකක කාබන් ඩයොක්සයිඩ් අයින් කරනවා. ඒකට පාවිච්චි කරේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇයි පාවිච්චි කරේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල කාබන් ඩයොක්සයිඩ් කියන හොඳින් අවශෝෂණය කරනවා. ඒරානේ හොඳින් අවශෝෂණය කරනවා. එතකොට මොකද වෙන්නේ? හොඳින් අවශෝෂණය කරගන්නවා. එතකොට වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. එතකොට වෙන්නේ වෙන මොකුත් නෙමෙයි මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරාම මෙතන කාබන් ඩයොක්සයිඩ් නෑ. සූර්යාලෝකයේ වැටට ප්‍රභාසංශ්ලේෂණය වෙන කාබන් ඩයොක්සයිඩ් නෑ. මෙතන තියෙනවා. හරිද? එහෙනම් පරීක්ෂණය කරාම මෙතන අවර්ණ වෙන්නේ හේතුව තමයි. මෙතන පුතේ කාබන් ඩයොක්සයිඩ් තිබ්බ නෑ. කාබන් ඩයොක්සයිඩ් තිබ්බ නෑ කියන්නේ මොකද්ද? ප්‍රභාසංශ්ලේෂණය වෙලා නෑ. ප්‍රභාසංශ්ලේෂණය වෙලා නැහැ කියන්නේ මොකද්ද? අනිවාර්යෙන් ප්‍රභාසංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. හරිද? අපි ඊළඟ සාධකයට යන්න. හරිද? ඊළඟ සාධකයට යන්න. හරිද? හරි. හරිද? ඊළඟ සාධකයට යන්න. හරිද? මේක දාගන්න අරම කියපු ටික ලියා ගන්න ඕනේ. දැන් මේක මේ නෝට් එක දාගන්න එපා. මේ නෝට් එක මම විස්තර කරන්නේ. මම අතින් විස්තර කරන්නේ ඒවා. ඔයාලා නෝට් එකේ ලියා ගන්න ඕන. මම මේක බලනවා ඈ. නෝට් එකේ ලියා ගන්න ඕන. හරිද? හරි. ඊළඟ ඉදිරිය යන්න. හරිනේ? ඔම්මක. හරිද? හරි. හරි. අපි ඊට පස්සේ යන්නේ ඊළඟ පරීක්ෂාව මොකද පුතේ? ඊළඟ පරීක්ෂාව හරක ප්‍රද පරීක්ෂාව. හරක ප්‍රද. හරක ප්‍රද. හරිද? හරක ප්‍රද පරීක්ෂාව පුතේ අපි කරන්නේ පත්‍ර දෙකක් ගන්න. එකක් හොඳට කොළ පැහැයෙන් තියෙන සාමාන්‍ය පත්‍රයක්. එක පත්‍රයක් ගන්නවා. හරිද? මොකද සමහර තැන් වල එක එක පාටවක්. හරිද? අපි ඔය කියන්නේ කොප්පර පාට කියලා මොකක්ද කියනවා නේද?
ඔය වගේ. ඒ කියන්නේ විචිත්‍ර පත්‍රයකෝයි සාමාන්‍ය පත්‍රය ගන්න මේ කියන්නේ විචිත්‍ර පත්‍රය කියන්නේ. හරිද? හරිද? මේවට කියන්නේ විචිත්‍ර පත්‍රය කියලා. මේවට කියනවා සාමාන්‍ය පත්‍රය කියලා. එහෙනම් පත්‍රයක් ගන්න. උදාහරණයක් විදිහට මම පෙන්නන්නම් මම ගාව ඇති. හරිද? හරිද? මේක බලන්න. හරිද? තාක් විචිත්‍ර පත්‍රයක් ඒක සාමාන්‍ය පත්‍රයක්. දෙකක් ගන්න ඕනේ. එකක් ගත්තත් හොඳ නැහැ මේ පරීක්ෂාව. හරිද? මේ තියෙන විචිත්‍ර පත්‍රයක් බලන්න. මෙන්න මේ තැන්වල මොකක්ද නැහැ මේ තැන්වල සුදු සුදු පාට තියෙනවා. මැද විතරක් මොකද්ද තියෙන කොළ පහයක් තියෙනවා. හරිද? විචිත්‍ර පත්‍රය. මේ තියෙන මොකද්ද? මේ තියෙන තනි අර මම ගත්ත කලින් ගත්ත කොළින් තමයි කොළ පහයක් තියෙන්නේ. හරිද? තේරුණාද? මේවට කියන්නේ විචිත්‍ර පත්‍රය කියලා. හරිද? විචිත්‍ර පත්‍රය. හරිද? හරි. විචිත්‍ර පත්‍රයක් අරගෙන සුදු වද කොටන් වගේ කා සුදු පත්‍ර වල සුදු පත්‍ර කියන්නේ අපි සුදු කියන්නේ සුදු වද කියලා අන්නේ කාගෙත් තමයි මම දෙන්නේ. හරිද? කොටන් වගේ කාග පත්‍ර ගන්නවා. කළ වෙන මුකුත් නෙමෙයි කරන්න පුතේ. කොහොම නොමල් කියලා අපි මොකද කරන්නේ? කෙලින්ම කරනවා පෘෂ්ඨ පරීක්ෂා. මේක නම් තනි කරලා දාන්න දැන් මේක තනි කොළ බෑගෙන අනිවාර්යෙන් හරිත අප්‍රොත් දෙන්න බෑ. කොළ බෑගෙන නම් මේක තනියෙන් පාට හැරෙනවා. මේක මොකක්ද දන්නේ නැහැ. මේක අර ලස්සන වැඩක් වෙනවා. මෙන්න මේ සුදු පාට තිබ්බ තැන් වල විතරක් මුකුත් වර්ණයක් දක්වන්නේ නැතුව පෘෂ්ඨ පරීක්ෂාවට කොළ පැහැ තිබ්බ හැමතැනම මොකක් වෙනවද? කොළ පැහැ තිබ්බ හැමතැනම මොකක් හැදෙනවද? කොළ පැහැ තිබ්බ හැමතැනම ලාදම් පැහැයක් එනවා. නැත්තම් තදදම් පැහැයක් එනවා. හරිද? ඒ කියන්නේ මෙතන පෘෂ්ඨ පරීක්ෂාව සාර්ථකයි. මෙතන සාර්ථකයි. හැබැයි මේ කොළ පැහැ තිබ්බ තැන් වල විතරයි නේද? මේ සුදු පැහැ තැන් වලට මොකක්ද උනේ? එතන පුතේ හරිත අප්‍රද තිබිලා තියෙනවද? එතන හරිත අප්‍රද තිබිලා නැහැ. ඒක ඒව සුදු පාට. එහෙනම් අපි දැන් තේරුම් ගන්නවා මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයට හරිත අප්‍රද ඕන. පරීක්ෂාව මේක. හරිද? පරීක්ෂාව මේක. විචිත්‍ර පත්‍රයක් ගත්තා, විචිත්‍ර පරීක්ෂාවට ලක් කරා, එහෙම ආවා මෙහෙම රිසල්ට් එකක් එන්නේ. ඔන්න ඕක. අපි ඊළඟ එකට යන්න ලස්සනට. අපි ඊළඟ එකට යන්න. ඊළඟ එකට අපි ඊළඟ අන්තිමකට යන්න. අන්තිමකට කලින් එක ජලය අවශ්‍ය බවට පරීක්ෂාව. හරිද? ජලය අවශ්‍ය බවට පරීක්ෂාව. හරිද? ජලය අවශ්‍ය බවට පරීක්ෂාව. හරිද? ජලය අවශ්‍ය බවට පරීක්ෂාව. හරි ජලය අවශ්‍ය බව. පුතේ ජලය අවශ්‍ය බව එක අපිට මනින්න පුළුවන්. හිතන්නකෝ මට ජලය ඕන. ජලය අවශ්‍ය බව පරීක්ෂා කරන්න හදා. මේ සාකේත. මම වතුර දාන්න නැතුව කිසිම කොහොරක් දුන්නේ නැතුව අපි කරන පරීක්ෂාව විතරක් නෙමෙයි මුළු ගහම මොකක් වෙනවද? මුළු ගහම මොකක් වෙනවද? සෝ දුන්නේ නැතුව මුළු ගහම මැරෙනව නේද? මැරෙනවා. ගහම නියම. හරිද? එතකොට ජලය අවශ්‍ය බව පරීක්ෂා කරන්න පුතේ සාමාන්‍ය තත්ත්වයකදී බෑ. අපිට මේ සාමාන්‍ය අපේ ඕලෙවල් විද්‍යාගාරවල මේක කරන්න බෑ. ඇයි කරන්න බැරි? හේතුවක් තියෙනවා. ඕලෙවල් විද්‍යාගාරවල මේක කරන්න බැරි හේතුව තමයි මොකක් ගහ වතුර දුන්නේ නැතුනම මැරෙනවා. ඒක නම් මේක විවිධ තත්ත්වයකදී පරීක්ෂා කරන්න ඕන. හරිද පුතේ විද්‍යාඥයන්. හරිද විද්‍යාඥයන් මේක පරීක්ෂා කරලා තියෙනවා පරීක්ෂා කරලා ඕ සමස්ථානිකයේ 18. හරිද? ඕ 18 සමස්ථානිකයේ ඕ 18 සමස්ථානිකයේ තියෙන ජලය අරගෙන. හරිද? ඒක අරගෙන විද්‍යාඥයෝ පරීක්ෂා කරලා තියෙනවා මේක අනිවාර්යයෙන් හයිලයිට් කරගන්න. මේක අහන්න පුළුවන් විභාග. හරිද? ඕ 18 සමස්ථානිකයේ ජලය අවශ්‍ය බව බලපාන සාධකයේ හොයාගත්තේ මේකේ. හරිද? මොකෝ හේතුව ජලය අත්‍යවශ්‍ය බව පරීක්ෂා කරන්න බැරි හේතුව මොකද්ද? දැන් ලස්සනට විස්තර කරා. සාමාන්‍ය විද්‍යාගාරවලදී ජලය නැතුනම ශාක මැරෙනවා. එහෙනම් මේකට විශේෂ තත්ත්ව ඕන. ඒකට සාමාන්‍ය විද්‍යාගාරවල මේ පරීක්ෂණය කරන්න බෑ. එහෙනම් පුතේ මොකද්ද කරලා තියෙන්නේ? ඕ සමස්ථානිකයක් වන ඕ 18 සමස්ථානිකය යොදාගෙන විද්‍යාඥයන් විසින් පරීක්ෂණ කරලා තියෙනවා. පරීක්ෂණ කළා යාල හොයාගෙන තියෙනවා. අනිවාර්යෙන් ප්‍රවාහ සංශ්ලේෂණයට මොකක් ඕනවද? ජලය අත්‍යවශ්‍ය බව. හරිද? ප්‍රවාහ සංශ්ලේෂණයට ජලය අත්‍යවශ්‍ය බව එයාලා හොයාගෙන තියෙනවා. හරිද? පැහැදිලිද? අරගෙන තියෙන සාධකයේ ඕ 18 සමස්ථානිකය. අන්න ඒවා වැදගත්. හරිද? ඒතකොට විද්‍යාඥයන් විසින් තමයි ඒක හොයාගෙන තියෙන්නේ. හරිද? හරි. මේක මම ලියාගන්න. හරිද? හරි. හරි.
හරි ඊළඟ එක මොකද්ද? ඊළඟ එක බලන්න ඊළඟ වැඩේ. හරි ඊළඟ වැඩේ අපි කරන්න හදන තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි පුතේ. අපි ඊළඟට බලන්නේ O2 ඇත්තටම මම මේ කරලා පේපර් ක්ලාස් එකේ. හරිද? O2 ඇත්තටම ප්‍රවාහාංශයේ පිට වෙන බව. හරිද? මම පොඩි දෙලිති පරීක්ෂණයක් උනත් අදාගත්තා. මේ බලන්න. මේක පරීක්ෂණයක් නෙමෙයි. මේක හරියට ගන්න ඕනේ නැහැ. හරිද? හැබැයි ඔයාලට මේක පේන්නේ හිටන්නේ. හරිද? ඔයාලට පේන්නේ හිටන්නේ. හරිද? මේකේ හරිද? හොඳට බැලුවොත් පේනවා. හොඳට බැලුවොත් පේනවා මේ ගහ ඇරුණාම හොඳට බැලුවොත්. හරිද? හොඳට බැලුවොත් පේන්න ඕන එක දෙයක් තමයි මොකද්ද? මේ ශාකපත්‍රය මම දෙලිති පොඩි පරීක්ෂාවක් කරගත්තා. ඔයාලට බලන්න පුළුවන්. ඔය නිකන් මේ පහරින් දැන් පේපර් විභාගේ ළඟයි තමයි. හරිද? ස්ටෙස් එකෙන් පාඩම් කරන්නත් බෑ. හේතු පිළිබඳ දැනගෙන පාඩම් කරන්න බෑ. එතකොට මම දෙලිති පොඩි පරීක්ෂණයක් කරලා වෙන මොකුත් නෙමෙයි කොළ ටිකක් අරගෙන වතුරෙන් ඉර දාලා උඩින් ගාල්කඩයක් තිබ්බා. ගාල්කඩේ තිබ්බ කොළ ටික උඩට යන්නේ නෙමෙයි. අවුවෙන් තිබ්බා. අවුවෙන් තිබ්බහම මේකේ බුබුලු වගේක් එනවා. හරිද? ශාකපත්‍රයේ බුබුලු වගේක් එනවා. ඒ ඉන්නේ අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? ශාකයෙන් පිටවන ඔක්සිජන්. හරිද? ශාකයෙන් පිටවන ඔක්සිජන් තමයි ඒ එළියට එන්නේ. හරිද? ශාකයෙන් පිටවන ඔක්සිජන් තමයි පුතේ ඒ එළියට එන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එක දෙයක් තමයි ශාකයෙන් එළියට ඔක්සිජන්. එහෙනම් මේක දැන් අපිට ඔප්පු කරන්න බෑ. ඔප්පු කරන්න તો බුත් කරන්න බෑනේ. ඔප්පු කරන්න අපි පරීක්ෂණයට උමක් හදා ගන්න ඕනේ. හරිද? බලන්න වැඩි. මම මේකට මුලින් ජලය පුරවලා සූර්යාලෝකයේ වැටෙන තැනක තියෙනවා. හරි නේද? හරි මේ තියෙන හයිඩ්‍රජන් ශාකයක්. මේ තියෙන පොලිලයක්, මේ තියෙන පරීක්ෂණාලයක් අරගෙන. හරිද? ඒක යටිකුරු උඩුකුරුව තිබ්බ එකක් අයිස්සත් ගාලා ඔබලා තියෙන්නේ. හරිද? තේරුම් ගන්න පුළුවන්. හයිඩ්‍රජන් ශාකය කියන්නේ ජලයේ ඇතුලේදී ප්‍රවාහ සංශ්ලේෂණය කරන ශාකයක්. හයිඩ්‍රජන් ශාකය. හරිද? ඒක කියනවා අපි ජල රූප. හරිද? ජල රූප ඒ කියන්නේ ජලයේදී වැඩ කරනවා කියන ජල රූප හරිද ශාකයක් කියලා. හරිද අපි ඒක සූර්යාලෝකයේ වැටෙන්න දීලා වැඩේ කරගෙන යනවා. ටික වෙලාවකින් වෙන දේ තමයි මොකද වෙන්නේ ජලය මෙතන පිටලා තියෙනවා. හරිද මේකෙන් බුබුලු වෙනවා. හරිද බුබුලු ටිකක් ඇවිල්ලා අයිලා මේක වායු පිට කරනවා. මේක බලන්න පුළුවන්. බුබුලු ඇවිල්ලා කෙලිම මොකක්ද වෙන්නේ මේ නිස්සාව කාටේක තියෙනවා. හරිද මේ පුණීල අපි අයින් කරන්නේ මේ පුණීලයෙන් මේ සම්පූර්ණ පුණීලයෙන් තුනෙන් දෙකක් විතර වායුවේ පිරුණොත් දැන් මේක හිතනවා කොටස් තුනක් බෙදලා කියලා මේ පළවෙනි කොටස හරිද මේ පළවෙනි කොටස මේ දෙවෙනි කොටස හරිද එහෙනම් වායුවම පිටේ පිම්බිලා මෙන්න මෙතෙන්ට එකක්ම වායුව තියනවා විතරයි මෙතෙන්ට යන්නේ ජලය තුනෙන් දෙකක් පිරුණාම තමයි අපි මේ පුණීලය ගලවලා ඉවත් කරන්නේ මෙහෙම ඉවත් කරනවා හරිද ඉවත් කරලා මොකක්ද කරන්නේ? එහෙම ගලවන්නේ. ගලවන්නේ ඉවත් කරලා. හරි. ඉවත් කරලා අපි මොකද කරන්නේ? මේක ඇතුලේ දැන් තියෙන O2 වායුවනේ. මේක තියෙන ඔක්සිජන් වායුව. අපි හිතන O2 කියලා තියෙන්නේ. ගිනි පුපුර. ගිනි මොකද අපි ඒකට කියන්නේ ගිනි පුලිගුවක්. හරිද? ගිනි පුලිගුවක්. හරිද? දැක්කේ කියන්නේ. ගිනි පුලි ගුවක් ගිනි කුලි ගුවක් අපි මෙන්නට කියනවා. හරිද? අතුරු කරාම මොකක් වෙන්න ඕනේ අනිවාර්යෙන්? ඔක්සිජන්. ඔක්සිජන් කියන්නේ දහන පෝෂකයක්. හරිද? දහන පෝෂකයක් කියන්නේ දහනය වෙන්න අත්‍යවශ්‍ය සාධකයක්. අපි ගිනි ත්‍රිකෝණය ඉගෙන ගන්නවා. දහනය වෙන්න ඕන දේවල් ටික. හරිද? O2 තියෙන්න ඕන. ඊට පස්සේ දහන පෝෂකයක් තියෙන්න ඕන. කොදාර ඉන්න පෙට්‍රල් වගේ අයිතික තාපයක් තියෙනවා. එහෙනම් අපි ඉගෙන ගන්නවා ගිනි ත්‍රිකෝණය නේ. ගිනි ත්‍රිකෝණය බින්දරක් ඇති වෙන්න ඕන දේවල් තුන. හරිද? මේ තුන සම්පූර්ණව මේ ත්‍රිකෝණයක් ඇදෙන්නේ. එහෙනම් ගින්නක් ඇති වෙනවා මේක ඕනේ. හරිද? එහෙනම් අපි මෙතන පොඩ්ඩක් ගින්නක් ඇති කරන්න වල ගිනි කුළුවක් දාලා ඒකේ අනිවාර්ය ඔක්සිජන් තියෙනවා මොකක් වෙන්න ඕනේ? ඔක්සිජන් තියෙනම් දැල්වි
නිවි යන්න ඕන. දැල්වි මොකක් වෙන්න ඕනේ පුතේ? දැල්වි නිවි යන්න ඕන. තේරුණාද වැඩි? දැල්වි නිවි යනවා නම් අපි කියනවා එහෙනම් මේකේ මොකක් තියෙයි කියලා? ඒකේ ඔක්සිජන් තියෙයි කියලා අපි කියනවා. දැල්වි නිවි යනවා නම් පුතේ අපි කියන එකේ මොකක් තියෙයි කියලා? අපි කියනවා ඒකේ එහෙනම් ඔක්සිජන් ටික අනිවාර්යෙන් තියෙයි කියලා. තේරුණාද වැඩි? එතකොට ප්‍රභාසංශ්ලේෂණයේ සාධක ටික අපි ඔක්කොම කතා කරා. හරිද? ඔයාලා මේ මම ලියපු ඒවා එකින් එක ලියා ගන්න ඕනේ. මම මේ නෝට් එක විතරයි දුන්නේ. මම මේ දුන්නේ කියලා දුන්නේ විතරයි. හරිද? මේ පාස් එකෙන් කරන්නේ ඔයාලා ඉක්මන් කරලා මතක් කරනවා. ඒව ටික කරවනවා ඉක්මන් කරලා මතක් කරලා දැනුම අර කවර් වෙච්ච නැති කට්ටියටත් කවර් කරගන්න පුළුවන් වෙන්නේ මේ තුන්සේ. පටපට ගාලා ඔක්කොම මතක් කරනවා. හරිද? ඒක තමයි මම කරන්නේ. ඒතකොට ඒකේ බයෝ වල පළවෙනි පාඩම විදිහට මම තෝරගත්ත ප්‍රභාසංශ්ලේෂණය. ඒතකොට බයෝ ඔක්කොම ටික මෙහෙම කවර් කරගෙන යනවා මේ මාස ඉවර වෙද්දි. හරිද? සමහර පාඩම් වල දිග වෙයි. සමහර පාඩම් පැය දෙකක් තුනක් යයි. සමහර පාඩම් ඉක්මනට මතක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඉක්මනට මතක් කරනවා. සමහර පාඩම් ජීවිත වේලාවක් යනවා. හරිද? කොහොම සමහරේ දැන් පද්ධති වගේ පාඩමක් ඉක්මනට ඉවර කරන්න බෑනේ. හරිද? කලබල යන්නත් බෑ. ඉතින් එක විස්තර කරන්න. හරිද? මේ වගේ වැඩක් තියෙනවා. හරිද? මේ වගේ පාඩම් ප්‍රභාසංශ්ලේෂණේ වගේ පාඩම් පටක ඉක්මනට මතක් කරන්න පුළුවන්. චාට් දාලා. හරිද? ඒ වගේ තේරෙම නෝට් එක වලට දීලා තියෙන්නේ. පොතේ පුතේ ලියාගෙන ඉවර කරගන්න. ඉවර වුණ ගමන් මේ ටික වඩන් ගන්න. මේව ලියන්න ඕනේ මොන කොළවලද? අර ඉස්කෝල තුනක් තිබ්බේ නිකන් නෙමෙයි. මම කිව්වේ නෝට් එක ලියලා ඉස්කෝල තුනක් තිබ්බේ. මෙන්න මේ වගේ අමතර කරුණු. නැත්තම් වේබල් එකේ ඉන්න පුළුවන් විශේෂ කරුණු ප්‍රැක්ටිකල් ටික මම ඔයාලට මුමු ගන්නවා. හරිද? මෙහෙම ඉගෙනුවට පස්සේ ඔයාලා මොකක් කරගන්න ඕනේ? පටපට ගාලා ඒ ටික මතක් කරගන්න ඕනේ, ලියා ගන්න ඕනේ, පාඩම් කරගන්න. විභාගෙට ලියන්න පුරුදු කරගන්න. හරිද? එහෙනම් අපේ ප්‍රභාසංශ්ලේෂණයේ කියන පාඩම මෙතනින් අවසන් වෙනවා. හරිද? පාස් ප්‍රැක්ටිකේ ප්‍රභාසංශ්ලේෂණයේ පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔයාලා කරන්න තියෙන මොකද මේ? මොකද කරන්න තියෙන්නේ? මේක පරස් ගාලා ලියා ගන්න ඕන බෝඩ් එකේ. එහෙනම් කට්ටිය මදින් වැඩ කරගන්න. හරිද? අයෝවන්. හරිද? මම කට්ටිය වැඩේ කරගන්නවා.